high level පාර 4 lane කරනවා. rail පාර අපි පුළුවන් තරම් මේක කෙලින් කරනවා. ඔව් අපි ඒ කියන්නේ අපිට දැනට ගත්තොත් අපි ඒ dream destination කරන්නේ මේ පෞද්ගලික අංශයත් එක්ක උදව් කරගෙන. ඒක තමයි වැඩිපුර වියදම් කරන්නේ. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන කොළඹ කොටුව ඒක නම් අපි විශේෂයෙන් මෙතනින් මැදිහත් උනේ නැතුණා කියලා විශේෂ ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර උදව් වුණේ සමහර දිසාපතිතුමාගෙන් මරදාන ඊට පස්සේ මෙතන තියෙන මඩ මහලේකම් කාර්යාලය කියලා ස්ටේෂන් එකක් ඒක කොම්පඤ්ඤ වීදියේ කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත. මෙන්න මේ ස්ටේෂන් හතට දැනට කම්පැනිස් ඇවිල්ලා තිනවා උදව් කරා. අපි කළා තියෙන්නේ මේකේ සර්වේ එකක් කරලා මේ ස්ටේෂන්ස් වල මොනවද කරන්න ඕන මොඩර්නයිසේෂන් කියලා අපි හඳුනලා තියෙනවා. දැන් මම ඔන්න අපතුමීට මේක දීලා යන්න. අපි උදව් කරන්න ඕන දීලා යන්න. මේ උදව් කරන කිසිට ඒත් දැන් අපි මේක එකක් ගත්තොත් තමයි මෙහෙම රික්වයර්මන්ට් හඳුනලා තියෙනවා. ඒ කියන්නේ remove the three wheel stand blocking the pathways, platform should be raised, repair overhead bridges, repair drains, repair roofs. ඒ වගේ අපි හඳුනන තියෙනවා එකින් එකට කරන්න ඕන දේවල්. විසිට් කරලායි Google form එකට ගිහිල්ලා එහෙමයි. එතන මම මේ කියන්න හදන්නේ මේක කරන විදිය ගත්තොත් අපි හදනවා කමෙන්තුමිය මේ හැම ස්ටේෂන් එකකටම ස්ටේෂන් කමියුනිටි කියලා කමියුනිටි එකක්. හැම ස්ටේෂන් එකකම ඇත්තටම කමියුනිටි එකක් ඉන්නවා අපි. يعني ස්ටේෂන් මාස්ටර්, පැසෙන්ජර්ස්, three wheel park, එතන ඉන්න පොන්චි කඩ කට්ටිය, පොලිසිය වගේ කමියුනිටි එකක් ඉන්නවා. ඒතර ඒ කමියුනිටි එක එකතු කරලා තමයි අපි මේ රික්වයර්මන්ට් එක අනුරගන්නේ. ඒක ඩිසේබල් ඇක්සස් දාරවල මේවත් ඔක්කොම දැන් උදාහරණයක් ගත්තොත් කොල්ලුපිටිය වැල්ලකට ඔය ඔක්කොගෙම ඉන්න ටූරිස්ට්ලා එක්කෙනෙක්ටවත් වොෂ්රූම් යන්න තරක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ දෙහිවලට. දෙහිවල ස්ටේෂන් එකේ වොෂ්රූම් එකේ 100ක් විතර ෆොරිනර්ස්ලා වොෂ්රූම් යන්නේ. එතන විශාල මධ්‍යවල ප්‍රශ්නයක් තියෙනවා. මධ්‍යවලට අදහිරුවන්ගේ ප්‍රශ්නයක්. ඒතරේ වොෂ්රූම් ලොක් කළා කන්නේ කරඬුවක් රකින්නවා වගේ තමයි මේ ස්ටේෂන් මාස්ටර් රකින්නේ. ඒ කියන්නේ ඒ තරම් ඒක ඒ කියන්නේ මම මේ වචනේ පාවිච්චි කරේ හිතලා ඉතාම දුෂ්කරයි එතන. දැන් අපිට සමහර යෝජනා කරන ඩිජිටල් බෝඩ් දාන්න බැරිද? ඩිජිටල් බෝඩ් එක මල් පෝච්චියක් අත් යන්න බෑ උස්සගෙන යනවා. එතන ප්‍රොටෙක්ෂන් අවශ්‍යයි. වෙන විදිහකට මම අමතර කතාවක් කිව්වේ. ඒ නිසා මේ ස්ටේෂන් කමියුනිටි එක විදියට තමයි ප්ලෑන් කරන්න ඕනකම තියෙන්නේ. ඒ ස්ටේෂන් එකට අවශ්‍ය අපි කරන්න යන්නේ මොනවද කියලා. දැන් අපි හඳුනන තියෙන නිසා මගේ ඉල්ලීම තමයි අදාළ ප්‍රදේශයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පස්සේ නගරාධිපතිතුමා හරි තුමිය හරි මේ ස්ටේෂන් නැත්නම් කොට්ටාශ මන්ත්‍රීතුමා හරි කමන්නේ මේ ස්ටේෂන් කමියුනිටි කෙනෙකුට එන්න ඕන. මොකද එතන තියෙන ලොකු PR ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ මේ දැන් 3 wheel park එකේ කට්ටියට ඔතනින් එහාට මෙහාට වෙන්න කියන එක ලොකු පබ්ලික් රිලේෂන්ස් වලින් මේක දුම්රියට කරන්න බෑ. හරි. ඒ නිසා දැන් දෙහිවලේකට මම එදා බලන්න ගියාම එතන මේ මන්ත්‍රීතුමා ගමේ මන්ත්‍රීතුමා ආවා. හරි. ඒකට ඒ නිසා එතන කමියුනිටි එකක් ඉන්නවා. අපි ස්ටේෂන් එක දුණු කරනකොට ස්ටේෂන් එක එහා පැත්තේ තියෙනවා ලෑලි ගාගත්ත දුප්පත් මිනිස්සු. ඒතර ඒගොල්ලන්ටත් අපි මොනාරි උදව්වක් කරන්න ඕනේ. ඕවරෝල් يعني ස්ටේෂන් එකක දුණු කරනකොට ළඟ ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට බාධා කරනවා. ඒ නිසා තමයි තුමේ ඔන්නෝම ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙන්නේ. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා එකක් මේ අවස්ථාවේදී කියන්න අපි වෙනම සාකච්ඡාකුත් කරමත් වෙනවා. අපි ආගමෙන් තුමේ මේ හයිලර් මේ දුම්රිය මාර්ගය මේ අවිස්සාවල දක්වා ඒක දැන් අර හයිලර් පාර තැන් ගණනාකින් ක්‍රොස් වෙනවා වංගු ගොඩයි ඒක යන්න බැරි නිසා අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා හයිලර් පාර 4 ලේන් කරනවා. අපි චන්දන මන්ත්‍රීතුමා සහ ප්‍රදේශ මන්ත්‍රීතුමාට මේක කියලා තියෙන්නේ හයිලර් පාර 4 ලේන් කරනවා. රේල් පාර අපි පුළුවන් තරම් මේක කෙලින් කරනවා. ඉතින් දැනට ඩබල් ලයින් එකක් වෙන්නේ අනිස්සාවල දක්වා. නමුත් අපි ඒක අප්ග්‍රේඩ් කරනවා. රේල් පාරේ තියෙන ප්‍රශ්න ඉතින් ඒ නිසා මේ ඒකට අපිට දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම්තුමාලාගෙන මන්ත්‍රීතුමාලාගෙන උදව් අවශ්‍යම පරිදි මුල් කොටස තියෙන කොට ලෑන්ඩ් ඇක්විසිෂන් ඕවනි මේ දැනට අපි පටන් ගන්න තියෙන මූලික ප්‍රෙපරේෂන්ස් අපිට ඔබතුමාලාගේ ලැබෙන උදව් එක්ක කරන්න පුළුවන්. මම හිතනවා 4 ලේන් කරාම
කොළඹ දිස්ත්‍රික්කයට ලොකු උදව්වක් වෙයි ඒ පළාත.